2001 වෙනි ප්‍රශ්න. සමීකරණයක් කියලා තියෙන එක මානතින් නිවැරදි කියලා කියනවා. මේ v කියලා කියන්නේ ප්‍රවේගය කියලා කියනවා. ඒකට ප්‍රවේගයේ මාන මම දන්නවා. LT ඍණ 1 වෙනවා. නියතයක් කියලා කියනවා කී නියතේ මානවල වැලියු එක අගය 1යි. ඒ කියන්නේ ත්වරණය කියලා කියනවා. ත්වරණේ මාන වෙන්නේ LT ඍණ 2 එයාට තියෙනවා J කියලා බලයක්. S කියලා කියන්නේ displacement එක විස්ථාපනය කියලා කියනවා. right? එයාට එතකොට එන්න ඕනේ L. දැන් මානාතින් සමීකරණය නිවැරදි නම් එක්කේ ඒ වගේ L ගේ T ගේ බල සමාන වෙන්න ඕනේ. මම ඉස්සල්ලාම T ගේ බල සලකනවා. එතකොට මෙතනින් T ගෙන් එනවා ඍණ 1 J ගෙන් වැඩි කරාම ඍණ J මේ මම සලකන්නේ T ගේ. මේ පැත්තේ T ගේ මොකුත් නැහැ. මෙයා විතරයි ඉන්නේ. ආ ඍණ 2 J ගෙන් වැඩි කරාම මෙතන I ඍණ 1යි I මේ පැත්තේ ඍණ 2යි J කියලා තියෙනවා. එතකොට මෙතනින් එනවා මට ඍණ ලකුණ අයින් කරාම I සමානයි 2j කියලා. ඊට පස්සේ මම L ගේ බල සලකනවා. මෙතන L ගේ තියෙන්නේ උරුම නැත්නම් ඒක. අර පැත්තේ තියෙනවා I සමානයි. මේ පැත්තේ මෙයාත් එක්ක මෙයා වැඩි කරාම j මෙතනින් එනවා 1. එතකොට මේ බල අර දන්නවා පාද සමාන නම් බල එකතු වෙනකොට L ගේ ගත්තාම එකතු කිරීමක් කියලා එනවා. දැන් I කියන තැනට මට 2j කියලා දාන්න පුළුවන්. මෙයා j මෙයා 1යි. මේ j එහා පැත්තට ආයෙනවා. ඒකට 2j ගෙන් j අඩු වුණාම j සමාන 1යි කියලා එනවා. ඒකට මෙතනින් j 1යි නම් I 2යි කියලා එනවා. ඒකට I 2යි j 1යි. එහෙම නැත්නම් අපිට රේඛීය චලිතයේ සමීකරණයක් හම්බ වෙනවා. v වර්ගය සමානයි u වර්ගය ධන 2යි as කියලා. දැන් බලන්න vi කියන්නේ මෙන්න මෙයා වගේ නේද? u වර්ගය මෙතනදී සලකලා නැහැ. නියතය නිකන් දෙක වගේ. ඒ ත්වරණය කියන්නේ මේ s විස්ථාපනය ඔන්න. එතකොට මෙතන තියෙන බලය 1යි මෙතන තියෙන බලය නේද ඔය i කියලා දෙන්නේ. එහෙනම් i කියන්නේ 2යි j කියන්නේ 1යි. එහෙම ගන්නත් පුළුවන්. මම උත්තරේ බලන්න පේනවා. තුන්වෙනි උත්තරය වෙනවා.